මෙරට ඇමරිකානු තානාපති කාර්යාලයේ සේවයේ නියුතු නිලධාරියෙකු කටුනායක ගුවන් තොටුපළේ සිදු කරන PCR පරීක්ෂණ ප්‍රතික්ෂේප කරමින් රට තුළට ඇතුළු වී ඇති බව ගුවන් තොටුපළ බලධාරීන් පවසනවා. මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී ගුවන් තොටුපළ සහ ගුවන් සේවා සමාගමේ උපසභාපති රජීව් සූරියාරච්චි මහතා පවසා සිටියේ අදාළ තානාපති නිලධාරියා කටාර් ගුවන් සේවයට අයත් ගුවන් යානයකින් පසුගිය 4 වනදා අලුයම 1:45ට පමණ කටුනායකට පැමිණ බවයි. අනතුරුව තානාපති කාර්යාල වරප්‍රසාද භාවිත කරමින් කටුනායක ගුවන් තොටුපළෙන් පිටවත්ව ගොස් ඇති බවද රජීව් සූරියාරච්චි මහතා පැවසුවා. කෙසේ වෙතත් තානාපති කාර්යාල රෙගුලාසි වලට අනුව අදාළ නිලධාරියා දින 14ක කාලයක් නිරෝධායනයට ලක්විය යුතු අතර අනතුරුව එම තොරතුරු විදේශ කටයුතු අමාත්‍යාංශයට ලබා දීමට ඇමරිකානු තානාපති කාර්යාලය පියවර ගන්න ඇති බව හෙතම කියා සිටියා. මේ පිළිබඳව ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපති කාර්යාලයේ මාධ්‍ය ප්‍රකාශිකා නැන්සි වෑන් හෝන්ගෙන් මාධ්‍ය කළ විමසීමකදී ඇය සඳහන් කළේ එක්සත් ජනපද රාජ්‍යතාන්ත්‍රික කාර්ය මණ්ඩලයට ශ්‍රී ලංකාවට පැමිණියේ ශ්‍රී ලංකාවේ විදේශ කටයුතු අමාත්‍යාංශය සමග පැවැත් වූ සමීප සම්බන්ධීකරණයෙන් අනතුරුව නිරෝධායන සීමා කිරීම සහ COVID-19 මාර්ගෝපදේශ පිළිබඳව දැනුවත් වන බවයි. එමෙන්ම එක්සත් ජනපද රාජ්‍යතාන්ත්‍රික කාර්ය මණ්ඩලය මෙම සංචාරය සිදු කරන්නේ රාජ්‍යතාන්ත්‍රික සමඳතා පිළිබඳව ව්‍යානා සම්මුතියේ දක්වා ඇති ප්‍රමිතීන් හා ක්‍රියාපටිපාටිවලට අනුකූලව බවද ඇය වැඩිදුරටත් සඳහන් කරනු ලැබුවා. මෙම හේතුවෙන් ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යාංශයේ මාර්ගෝපදේශ අනුව අදාළ රාජ්‍යතාන්ත්‍රික නිලධාරියා කටයුතු කර ඇති බවත් ඇයට විශ්වාසයෙන් තහවුරු කළ හැකි බවද අවධාරණය කරනු ලැබුවා. කෙසේ වෙතත් මෙරට පවතින නිරෝධායන නීති රාමුව තුළ කිසිවෙකුට PCR පරීක්ෂණ සිදු කිරීම ප්‍රතික්ෂේප කළ නොහැකි බවද වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධාන වසංගත රෝග විද්‍යා වෛද්‍ය සුදත් සමරවීල මහතා පවසනවා. ඇමරිකානු තානාපති කාර්යාල නිලධාරියෙකු PCR පරීක්ෂණය ප්‍රතික්ෂේප කරමින් රට තුළට ඇතුළත් වී ඇති බව කියන සිද්ධිය සම්බන්ධයෙන් මාධ්‍ය කළ විමසීමකට ප්‍රතිචාර දක්වමින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ පැවසුවේ විදේශයන්හි සිට පැමිණෙන කිසිවකු PCR පරීක්ෂණය ප්‍රතික්ෂේප කළ නොහැකි බවයි. සාමාන්‍ය මගින් මෙන්ම රාජ්‍යතාන්ත්‍රික නිලධාරීන්ද අදාළ පරීක්ෂණයට පෙනී සිටිය යුතු බව ඔහු අවධාරණය කර සිටියා. මේ අතර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අදාළ බලධාරීන්ට දැනුම් දී ඇත්තේ විදේශ රටවල සිට පැමිණෙන කවර තරාතිරමක අයෙකු වුවද PCR පරීක්ෂණයට භාජනය කොට ප්‍රතිඵල ගුවන් තොටුපළ පරිශ්‍රයේදීම ලබා ගැනීමෙන් පසු නිරෝධායනයට යොමු කරන ලෙසයි. COVID-19 මර්ධන කාර්යසාධක බලකාය සහ විශේෂඥ වෛද්‍යවරුන් සමග පසුගිය 4 වනදා දහවල් ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේදී ජනාධිපතිවරයා එම දැනුම් දීම සිදු කර තිබුණා. ආගමන පටිපාටියට පෙර පරීක්ෂණ ප්‍රතිඵල ලැබෙන තෙක් වෙනත් ස්ථානයකට යොමු කරන බව ඔවුන්ට අවශ්‍ය පහසුකම් සලසන ලෙසද ජනාධිපතිවරයා උපදෙස් දී තිබෙනවා. එතර සිට විශේෂයෙන්ම මැද පෙරදිග සිට සිය රට එන පිරිස් PCR පරීක්ෂණයට භාජනය කිරීමේදී සහ නිරෝධායනයට යොමු කිරීමේදී මුහුණ පෑමට සිදුවන ගැටලු සහ ඒවා විසඳිය යුතු ආකාරය ඊයේ රැස්වීමේදී දීර්ඝ වශයෙන් විමර්ශනයට ලක් කර තිබුණා. PCR ප්‍රතිඵල කඩිනම් කිරීමට ගුවන් තොටුපළේ පරිශ්‍රයේම පරිශ්‍රාගාරයක් ස්ථාපනය කිරීමටද එම රැස්වීමේදී තීරණය කර තිබෙනවා. වසංගතය දීර්ඝ කාලයක් පැවතිය හැකි බැවින් සහ ඉන් ඔබටද ගුවන් තොටුපළ පරිශ්‍රයේ පරිශ්‍රාගාරයක් තිබීමේ වැදගත්කමද ජනාධිපතිවරයා අවධාරණය කර තිබෙනවා. සෞඛ්‍ය ඇමතිනි පවිත්‍රා වන්‍යාරච්චි බස්නාහිර පළාත් ආණ්ඩුකාර මාර්ෂල් of the air force රොෂාන් ගුණතිලක ජනාධිපති ප්‍රධාන උපදේශක ලයිලිත් වීරතුංග ආරක්ෂක ලේකම් මේජර් ජනරාල් විශ්‍රාමික කමල් ගුණරත්න සෞඛ්‍ය ලේකම් මේජර් ජනරාල් විශ්‍රාමික විශේෂඥ වෛද්‍ය සංජීව මුණසිංහ යන මහත්ම මහත්මියහු සහ ත්‍රිවිධ හමුදාපතිවරු වැඩ බලන පොලිස්පති සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල් ඇතුළු කාර්ය සාධක බලකායේ සමාජිකයෝ සහ
විශේෂඥ වෛද්‍යවරු සාකච්ඡාව සඳහා එක්ව සිටියා. යාළුවනේ ඔයාලා තවම අපේ channel එක subscribe කරලා නැද්ද? එහෙනම් subscribe button එක ඔබලා subscribe කරන්න. සීනුව සලකුණ ඔබලා දිනපතා අපගේ නව වීඩියෝ බලන්නත් ඔබට අවස්ථාව තියෙනවා.